මම ළමයි ගෙවල් ලස් කරා. මට ඉතින් හරි මහන්සි. තව ටිකකින් බාත් එක දාන්න. ඒ අතර වාරේ ෆේස් පැක් එකකුත් දාගත්තා. lamai it's raining lamai rain on the way hi lamai ඔයාලා දන්නවා මේ පියුමික් ස්කින් එකේ එන අපේ ලිප් බාම් එක මුලින්ම මම ඔයාලට කියන්නම් මම මේ දැනුත් එක චුට්ටක් ගෑවා මම ඒක පිය දාන්නම් මම ඔයාලට රාත්‍රී කාලේට කියනෝනේ හෙනව ගොඩක් ගන්න කියලා නෑ ළමයි එච්චර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ නිකම් චුට්ටක් අරගෙන ඔයාලා දැන් ළමයි මේ කොයි වෙලෙත් මගේ ලිප්ස් එක පින්ක් කලර් එකකට තියෙනවා නිකම් මෙහෙම ගාලා බොයිස්ලා එහෙම ජිම් යනවා නම් ඒ අයට පුළුවන් මේ ආකාරයට චුට්ටක් ගාලා මෙහෙම නිකම් පිහදුවත් ලස්සනට ක්ලියර් එකට මම ෆෝන් වැටුණා යෝ ෆෝන් එක වැටුණා ළමයි ෆෝන් එක වැටුණා ළමයි වැටිලා ගියා මේ මම අර ස්ටික් එකකටනේ අලවලා තියෙන්නේ එතකොට එන්න ඒ ආකාරයට තමයි ඔයාලා ලිප් බාම් දාන්න ඕනේ දැන් ළමයි මේ ලිප් බාම් එක දාලා හොඳට දැන් මම ක්ලියර් කරලා තියෙන්නේ. ඒ ක්ලියර් කරලා තිබුණත් මේ හොඳටම තියෙනවා ළමයි ලිප්ස් දෙක පින්ක් කලර් එකකට ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට ගෙදර ඇතුලේ ඉන්නකොට ඔයාලට එළියට යනකොට මම නම් සාමාන්‍යයෙන් කොච්චර ලිප් බාම් දැම්මත් එළියට යනකොට අනිවාර්යෙන්ම ලිප් ලයිනර් පෙන්සිල් එකක් මම normally use කරනවාමයි. උතා පොඩි මේ විදිහට හැප්පිලා මැරෙනවා ළමයි. මේ ලිප් ලයිනර් පෙන්සිල් එක මම normally use කරනවා. මම මොකද ගොඩාක් දවසට day එකට මම මේකක් මොකුත් use කරන්නේ නැහැ. අයි ෂැඩෝ චුට්ටකුයි ලිප් ලයිනර් පෙන්සිල් එකක් තමයි use කරන්නේ. ඔයාලට ගෙදර ඉන්න වෙලාවට natural විදියට pink color එකකට තියාගන්න පුළුවන් lips එක පියුමික් ස්කින් එකේ ලිප් බාම් එක පාවිච්චි කරන්න. හරි පියුමික් ස්කින් එකේ දැන් දාන්න යන ලිප් බාම් එක අයි සීරම්ස් ඔක්කොම දාලා ඉවරයි. ඔල්රෙඩිම ළමයි මට ලිප් බාම් දාන්න අවශ්‍ය නැහැ. දැන් ලිප් බාම් එක දාලා මගේ ලිප්ස් දෙක පින්ක් කලර් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ලස්සන පියුමික් ස්කින් මම එද්ද දානවා වගේ ගොඩාරියක් දාන්න එපා. චුට්ටක් දාලා ස්ලීපි වෙන්න. හරි ඔයාලට පේන නැති. අර මම වෙනද දාන ආකාරයට ගොඩාරියක් දාන්න එපා. එච්චර දාන්න අවශ්‍ය නැහැ. සමහරවිට මම මොඩි ටෙස්ට් කර බලනවා. ගොඩක් දැම්ම මොකද සමහරවිට ගොඩාරියක් දැම්මම පස්සේ මේ අපේ ලිප්ස් මේ හරිය පැලිලා තියෙනකොට ඒ හරිය හිටරේ හින්දා මෙන්න මේ ගාන දැම්මම හොඳටම ඇති. මේ ලිප් බාම් එකට ළමයි ලබන සතියේ ඉඳලා ඔයාලට එනවා ලිප් ස්ක්‍රබ් එකක්. එතකොට දවසක් හොඳට ඔයාලා ලිප්ස් දෙක ස්ක්‍රබ් කර ලිප් බාම් එක ගන්න පර්ෆෙක්ට් ලිප්ස් දෙකක් ලස්සන සෙක්සි ලිප්ස් දෙකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි ළමයි ක්‍රීම්ස් ඔක්කොම ඇප්ලයි කරා. මට මහන්සි ළමයි එක වීඩියෝ එකක් දෙන්නේ මට හිට උදේ පාන්දර වැඩ ගොඩක් තියෙනවා නැගිටලා යන්න. මේ තියෙන්නේ සැෆ්‍රන් එකේ බොඩි ක්‍රීම් එක. මේක හැමදාම රාත්‍රියට පාවිච්චි කරොත් ඔයාලට සතියක් දෙකක් වගේ කාලයකදී ලස්සන ස්කින් කලර් එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේවා දෙකකුත් දෙන්න. නෑ ලංකාවට වන්නේ. අනේ එන්නකෝ අම්මි පුතයි දෙන්නම අයි මාස් දැම්මා. අනේ බාත්රූම් එකේ. මේ ළමයා ඉතින් ෆනි. මගේ කොල්ලා මාර ෆනි කොල්ලෙක්. මේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා
ඒ ළමයි මගේ පුතා නෙමෙයි. Oh my god, you shit people. හරි මම අද eye patches දැම්මා. දානකොට මගේ කොල්ලත් ආවා. ඒකින්ද අල්ලලා එයාලා දැම්මා. මොකද රැට අපි ෆෝන් සොබනවා නම් අපි චුට්ටක් රැට නිදියනවා නම් සෝරි නිින්ද යන්නේ නැත්තම් දැන් මමයි පුතයි මේක දාගෙන ඉඳලා පැයක් විතර. දැන් ඒක රිමූව් කරා. ඒක රිමූව් කරාට පස්සේ ඔයාලට පුළුවන් පියුමි ස්කින් එකේ පළලියට යන්නේ නැත්තම් ඒකට උඩින් පියුමි ස්කින් එකේ අයි සීරම් එක දාන්න. අයි සීරම් එක දාලා තියන ළමයි ඔයාලා ගෙදර ඇතුලේ ඉන්නවා නම් වඩා හොඳයි. රාත්‍රියේ ක්‍රීම් දාන්න කලිනුත් අයි සීරම් එක දාන්න. ඔයාලට ඕනද? ආම්මගේ පැටියා. good evening ළමයි. මම එදා ඔයාලට පෙන්නුවා මෙන්න මේ ෆේස් වොෂ් එක. මේක ඔයාලා හොඳටම දන්නවා. අපි බිස්නස් එක ස්ටාර්ට් කරේ ලොලියා කියන නමින්. මෙන්න මේ ෆේස් වොෂ් එකෙන් සහ ඒ ක්‍රීම් පැක් එකෙන් ගොඩක් අය ඇහුවා අනේ අප්පි පරණ ක්‍රීම් එකම අපිට ගන්න විදියක් නැද්ද කියලා. ඒ කාලේ අර ජායි කියන එක ඔයාලට නෙක්ස්ට් වීක් ඉඳලා ඒක ඇඩවුම් කිරීමේ හැකියාව තියෙනවා. මේ ෆේස් වොෂ් එක ගැන කියනවා නම් ළමයි amazing spiderman amazing. මොකද මේක දාලා අපි මූණ වොෂ් කර ගමන්ම ඔයාලට මිරර් එකෙන් බැලුවම ඔයාලට පේනවා ග්ලෝ එකක්. එච්චර හොඳ ෆේස් වොෂ් එකක් මේක. ෆේස් එක වොෂ් කරලා ඉවරයි. මගේ ඉතින් ළමයි ෆේස් වොෂ් කරලා තියෙන්නේ නැත්නම් ටිකේ මූණ ලස්සනයි. මේ තියෙන්නේ ෆේස් වොෂ් එක. ලබන තව සතියකින් විතර ඔයාලා ඉල්ලපු ලොලියා එක ස්ටාර්ට් කරපු ඒ ක්‍රීම් පැක් එකම ආයේ ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරන අයට මම එක වීඩියෝ එකක කියනවා ඕඩර්ස් 25000ක් ගිහින් තියෙනවා කියලා. ඒ අවුරුදු 3 ඇතුළත කාලය ඇතුළතදී මාර විදියටම හොඳටම සේල් වුණා ඒ ක්‍රීම් එක. මොකද ඒකේ රිසල්ට් එච්චරටම හොඳයි. ලොකු VIP එකේ එන ලොකු ප්‍රයිස් එක එන්නේ නැහැ. නමුත් ඒක හොඳ රිසල්ට් තියෙනවා. බෙස්ට් රිසල්ට් තියෙනවා. ලබන සතියේ ඉඳලා ඔයාලට ගන්න පුළුවන්. හයි ළමයි මම දැන් මේකප් එකක් දාන්න යන්නේ. මේකප් එකක් දාන්න කලින් මෙන්න මේක මම ෆේස් එකට දානවා. මේක තමයි මගේ ෆවුන්ඩේෂන් එක Rare Beauty. දැන් ඉතින් මේක චුට්ටක් ඉවරයි ළමයි. මට රට යන්න බැරි වුණා ගිහින්ද. ගිය වෙලාව කරේනේ. මේකක් තියෙනවා. and මෙන්න මේකක් තියෙනවා ෆවුන්ඩේෂන්. දැන් ඉවරයි ඒව පාවිච්චි කරලා. නොසා අති බුසේ දිවලයි අයිසේ චිකේද අයෝ දෙන්නක්කේ. මේකෙන් බ්ලෂර් දැම්මා. මම මේ කලර් එකට හරිම කැමතියි. සහ මේ පවුඩර් එකටත් මම මාර විදියට කැමතියි. මේ අපේ ළමයානේ ඇඟිලි ගහලා කඩලා මගේ ඇඟිල්ල කඩන්න ඕනේ ඔක්කොම. That's crazy. I mean, there is something wrong. She's my daughter, for Christ's sake. There is something very wrong with her. එන්නකෝ කවි. Come. Hi.